ඊසි කියලා කියන්නේ ගෙවන ගාණ අඩු කරගන්න ඔයාට පුළුවන්. ඔයා අවුරුද්දටම ඔයාගේ සීසන් එක සම්පූර්ණයෙන්ම හදා ගන්නවා. පාසල්වල ගෙවීම් ගාස්තු ගෙවන ගාණ අඩු කරගන්න ඔයාට පුළුවන්. valid permit document එකකින් ඔයාට පුළුවන් ඊසි එක හදන්න. ඒ තිබිච්ච හැම බැංකු ගිණුමකම එහෙනම් ඉතින් welcome back to Mission Mash YouTube channel. ඔන්න ඉතින් අදත් ඉතාලියේ ඉන්න අයට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඕගොල්ලෝ අවුරුද්දකට සැරයක් හදන ඊසේ. ඊසි කියන්නේ මොකක්ද? ඕගොල්ලෝ දන්නවද ඊසි කියන්නේ මොකක්ද කියලා? ඉතින් ඊසි කියන්නේ මොකක්ද? ඊසයි අපි අනිවාර්යෙන් හදන්න ඕනේ. ඉතින් ඊසි හැදුවහම අපිට තියෙන වාසි අවාසි මොනවද? ඒත් එක්කම මේ ඊසි කියන ડોකියුමන්ට් එක හදන්න අපිට අවශ්‍ය වෙන ડોකියුමන්ට්ස් මොනවාද? මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරන් එන්නේ ඒ විස්තර ටික ඔක්කොම. ඉතින් මුලින් මම ඔයගලන්ට කියන්නම් මේ ඊසි කියන්නේ මොකක්ද කියලා. ඊසි කියලා කියන්නේ ඉතාලි රජය විසින් වාර්ෂිකව පවුලේ ආර්ථික තත්ත්වය බලා ගන්න හදපු ડોකියුමන්ට් එකක්. මේ ડોකියුමන්ට් එක හදනකොට අපිට වාසි වගේම අවාසිත් තියෙනවා අපේ ආර්ථික. ඒ කියන්නේ අපිට ලැබෙන රේදිතෝ එක. අපේ රේදිතෝ එක වැඩි වෙන තරමට අපිට අවාසි. ඉතින් අපිට රේදිතෝ එක අඩු වෙන තරමට අපිට වාසි. ඉතින් දැන් අපි බලමු මේ ඊසේ ඇයි අපි හදන්න ඕනේ? ඒත් එක්කම අපිට ඊසේ හැදුවාම තියෙන වාසි මොනවද කියලා. ඉතින් ඒ කරුණු දෙකෙන්ම අපි මුලින්ම බලමු අපිට ඊසේ හැදුවාම ගන්න පුළුවන් වාසි මොනවද කියලා. ඉතින් පළවෙනිම දේ තමයි පවුලේ ආදායම සහ වත්කම මේ ඊසි කියන ડોකියුමන්ට් එකෙන් පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව ඉතාලි රජය විසින් අපිට දෙන බෝනස් වර්ග. ඒ කියන්නේ වතුර බිල් එකට, ගෑස් බිල් එකට, ඒත් එක්කම කරන්ට් බිල් එකට ඉතින් ඒ වගේ දේවල් වලට ඉතාලි රජය විසින් මේ ගෙවන බෝනස් එක ගන්න අපිට ඉදිරිපත් කරන්න ඕන හොඳ ડોකියුමන්ට් එකක් තමයි මේ ඊසි කියන්නේ. ඉතින් ඊළඟ එක තමයි ඔයා ඉතාලි ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා යුනිවර්සිටි යනවා නම් ඔයා මෙහි රජයේ ලියාපදිංචි වෙච්ච තැනක ඉගෙන ගන්නවා නම් ඔයාගේ ඊසේ එක අඩුයි නම් ඔයාට පුළුවන් ඒ ඊසේ එක හරහා ඔයා ඉගෙන ගන්න දේවල් වලට උදව්වක් වශයෙන් ඔයා ඉගෙන ගන්න තැනට ගෙවන ගාස්තු ඒ ගෙවන ගාස්තු ඔයාගේ ඊසේ එක අඩු නම් සාමාන්‍යයෙන් ගාණ අඩු වෙනවා. ඉතින් ඒ වගේ ඒ බෝනස් එකක් තියෙනවා. ඉතින් ඊළඟ දේ තමයි සාමාන්‍යයෙන් මෙහි ඉස්කෝලේ යනකොට අපි ඉස්කෝලේට ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් ඒ පළවෙනිටම ලියාපදිංචි වෙද්දී අපිට තියෙනවා ගාස්තුවක්. ඒකට කියන්නේ ඉස්ක්‍රිප්ෂන් එක කියලා. ඉස්ක්‍රිප්ෂන් එක කරන්න ඕනේ. ඉතින් ඉස්ක්‍රිප්ෂන් එක කරනකොට අපිට ගෙවන්න ගාස්තුවක් තියෙනවා. ඉතින් ඔයාගේ ඊසේ එක අඩුයි නම් ඔයාට පුළුවන් ඒ ගෙවන ගාණ අඩු කරගන්න. සාමාන්‍යයෙන් මේ ඉතාලි රජය විසින් ගොඩාක් දුරට ළමයිට උදව් වෙන දේවල් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ළමා ආරක්ෂක දේවල් ගැන කටයුතු කරනකොට ඒ හැම දෙයකම ඒ ප්‍රතිලාභ ගන්න මේ ඊසි කියන ડોකියුමන්ට් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාගේ ඊසේ එක අඩුයි නම් ඒ ළමා ආරක්ෂක ප්‍රතිලාභ ගන්න ඔයාට අවස්ථාව හම්බෙනවා. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වනේ මේ වාසි මොනවාද කියලා. ඉතින් වාසිවල පළවෙනි දේ තිබ්බේ අපේ වත්කම ආදායම අනුව අපේ බිල් අඩු වෙන එක. ඉතින් ඒකට කියන්නේ බෝනස් සොචාලි කියලා. ඒකට ගෑස් බිල්, කරන්ට් බිල්, වතුර බිල් ඒ තුනම අයිති වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඊසේ එක අඩුයි නම් බෝනස් සොචාලේ ඇප්ලයි කරන්න. සමහර වෙලාවට සමහර වෙනස් වෙනවා කොමුනිට මේ මං කියන දේ. ඔටෝම අපේ ඊසේ එක අඩුයි නම් අපේ බෝනස් සොචාලේ එක ඔටෝ ඇක්ටිව් වෙනවා. ඒත් සමහර කොමුන වල අපි ලියුමක් හරහා ඒක දැනුම් දෙන්න ඕනේ. අපේ ඊසේ එක අඩුයි අපිට මේ බෝනස් සොචාලි කියන දේ ඇක්ටිව් කරලා දෙන්න කියන එක අපි දැනුම් දෙන්න ඕනේ. ඉතින් ඒක ඔයාගේ කරන්ට් එක, ගෑස් එක තියෙන සමාගමත් එක්ක කතා කරලා ඔයාට ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට වැදගත් වෙන දේ මම ඔයගොල්ලොත් එක්ක කලිනුත් කතා කරා යුනිවර්සිටි ගැන. ඉතින් ඒ යුනිවර්සිටි ස්කෝලා ඒ හැම දෙයකම යනකොට හම්බෙන බෝනස් ගැන. ඉතින් ඒ බෝනස් වලට කියන්නේ සොස්තේන්යුවල් රේදිතෝ. ඉතින් මේ සොස්තේන්යුවල් රේදිතෝ වලට අයිති වෙනවා විශ්වවිද්‍යාල දීමන, පාසල්වල ගෙවීම් ගාස්තු, බෝනස් නීදෝ, කාර්තා කුයිස්ති. ඉතින් මේ කියන කැටගරිස් ටික අයිති වෙන්නේ සොස්තේන්යුවල් රේදිතෝ වලට. ඉතින් ඔයාගේ ඊසේ එක අඩුයි නම් ඔයාට පුළුවන් මේ සොස්තේන්යුවල් රේදිතෝ කියන එක හරහා ගිහිල්ලා මේ දේවල් වලට ඇප්ලයි කරලා ඒ බෝනස් එක ඔයාට ලබා ගන්න. ඉතින් තවත් වැදගත් වෙන දෙයක් තමයි ඔයාගේ ඊසේ එක අඩුයි නම් ඔයා මෙහි ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා සාමාන්‍යයෙන් මෙහි ඉස්කෝලේ වලින් දිවා ආහාරය දෙනවා. එතකොට ඒත් එක්කම පෙළපොත් අපි ගන්න ඕනේ. ඉතින් මේ දෙකටම උදව්වක් වශයෙන් ඔයාගේ ඊසේ එක අඩුයි නම් ඔයාට ඒ වලටත් ඒ දේවල් වලටත් ඔයාගේ ගෙවීම් ගාස්තුව ගොඩක් අඩු වෙනවා. ඉතින් ඊළඟට වැදගත් වෙන දෙයක් තමයි සර්විස් සනිතාරි.
ඉතින් මේ සර්විස් සනිතාරය අපි කොහොමද ගන්නෙ? සර්විස් සනිතාරය කියලා කියන්නේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයාගේ ඊස් එක අඩුයි නම් ඔයා විසිත එකක් කරන්න ගියාම මොකක් හරි ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට ගියාම මෙහි රජය ලියාපදිංචි ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට ගියාම ඔයා ගෙවන්න ඕනේ. ඔයා ඒ ගෙවන ගාන ඔයාගේ ඊස් එකත් එක්ක බලද්දී ඔයාට ගෙවන්න අමාරුයි. ඒ කියන්නේ ඔයාට ලැබෙන ආදායමයි වත්කමත් එක්ක ඔයාට ඒ ගෙවන්න යන ගාන ගෙවන්න අමාරුයි. ඉතින් ඔයා කරන්නේ එක්කෝ විසිත එක නොකර ඉන්නවා. ඔයාට වෙන ඔප්ෂන් එකක් නැහැ. ඔයා විසිත එකට ගෙවන්නේ නැතුව ඉන්නවා. හැබැයි ඔයාට තියෙනවා ඉල්ලන්න පුළුවන් ඔයාගේ ඊස් එක අඩුයි නම් එසෙන්සියෝන ටිකට් කියලා. ඉතින් මේ එසෙන්සියෝන ටිකට් කියන එකෙන් ඒක කැටගරිස් වලට වෙන් වෙනවා. සමහර එක කැටගරි එකක් තියෙනවා. ඔයා ඉතාලියේ ගන්න හැම ලෙඩකටම හැම බෙහෙතකටම ඔයාට එසෙන්සියෝන කියන එකෙන් ගාන අඩු වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ එසෙන්සියෝන කියන එක හරහා යනකොට ඔයා විසිත වලට ගෙවන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට ඊස් එක අදාළ වෙන්නෙත් නැහැ. සමහර ලෙඩවලට ඔයා ඒ ලෙඩේ ඔයාට දීර්ඝකාලීනව තියෙනවා නම් ඔයා ඒක ඒ ස්පෙෂලිස්ට් එක කතා කරද්දී එයා ඔයාට පහසුවක් වෙන්න. මොකද ඔයා ඊළඟට විසිත ගොඩක් කරන්න ඕන නම් ඒ විසිත වලට පහසුවක් වෙන්න එයා ඔයාට එසෙන්සියෝන එක දෙනවා. එසෙන්සියෝන ටිකට් එකක් දෙනවා. ඉතින් ඒ එසෙන්සියෝන ටිකට් එක කැටගරි එකකට වෙන් වෙනවා. ඒ කියන්නේ ඔයාට ඒ එසෙන්සියෝන එකකින් ගන්න පුළුවන් ඒ ලෙඩේට සම්බන්ධව කරන විසිත වලටයි ඒ ලෙඩේට සම්බන්ධව ගන්න බෙහෙත් වලට විතරයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔයාගේ ඊස් එක අඩුයි නම් ඔයාට පුළුවන් ඉතාලිය ඔයා ගන්න බෙහෙත් වලට ඒ වගේම කරන විසිත වලට ගෙවන ගාන අඩු කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ සර්විස් සනිතාරය එහෙම නැත්නම් සෞඛ්‍ය සේවා කියන දේවල් වලට ඔයා මෙහි දීර්ඝකාලීනව බෙහෙත් ගන්නවා වෙන්න පුළුවන්. මොකක් හරි අසනීපයකට. ඉතින් ඒ හැම දෙයකටම උදව්වක් වශයෙන් තමයි මේ සර්විස් සනිතාරය කියන එක තියෙන්නේ. ඉතින් ඒක ඔයාගේ ඊස් එක අඩුයි නම් ඔයාට පුළුවන් ඒ ඔප්ෂන් එකත් ගන්න. ඒකත් හරියටම බෝනස් එකක් වගේ තමයි. ඉතින් අන්තිමට මම උඹලන්ට කියන්න හදන්නේ තවත් ඊස් එකෙන් අපිට ගන්න පුළුවන් වාසියක්. ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති අබ්බොනමෙන්ට් එක. අබ්බොනමෙන්ට් කියලා කියන්නේ සීසන් එක. ඔයගොල්ලෝ ඉතාලියේ ඉන්න කෙනෙක් නම් සීසන් එක හදනකොට මේක නම් ගොඩක් කටිය දැන් දන්නවා. ඔයාගේ ඊස් එක අඩුයි නම් ඔයාට පුළුවන් ඔයාගේ අබ්බොනමෙන්ට් එක එහෙම නැත්නම් සීසන් එක අවුරුද්දටම පොඩි ගාණක් ගෙවලා හදාගන්න. ඒ ගාණ ඔයා ගෙවන්නේ ඔයා ඒ හදන තැනට යුරෝ 10ක් යුරෝ 25ක් වෙන්න පුළුවන්. ඒ සර්විස් එක ගෙවලා ඔයා අවුරුද්දටම ඔයාගේ සීසන් එක සම්පූර්ණයෙන්ම හදාගන්නවා. සමහර කප් තියෙනවා මේක නිකන් කරනවා. කිසිම අය කිරීමක් නැතුව කරන ඔයාගේ සීසන් එක එක්ස්පයර් වෙලා නම් ඒ රිනෝව් එක විතරක්. එතකොට ඔයාගේ සීසන් එකේ මොකක් හරි මොඩිෆිකේෂන් එකක් නැහැ නැත්නම් ඔයා සීසන් එක අලුතෙන් මිල්ලන කෙනෙක් නම් ඒ ගාස්තුව විතරක් ඒ අනිවාර්ය ගාස්තුව විතරක් ගෙවලා මේ සේවාව නොමිලේ ලබා ගන්න තැනුත් තියෙනවා. ඒ තැනක් ඕගොල්ලන්ට හෙව්වොතින් පුළුවන්. ඔයාගේ ඊස් එක අඩුයි නම් මේ ඔප්ෂන් එකත් මේ දීමනාවත් මේ බෝනස් එකත් ගන්න. හිතනවා මම උගලන්ට වාසි ටික ඔක්කොම කිව්වා කියලා. අවාසියක් විදිහට මම උගලන්ට කියන්නම් සාමාන්‍යයෙන් ඔයාට ඊස් එක. ඒ කියන්නේ ඊස් එක හදන්නේ අපේ කුඩේ කරා. මම ඔයගලන්ට ඊස් එක හදන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික වෙනම කියන්න. එතකොට අපේ කුඩ් එක කියලා කියන්නේ වාර්ෂික ආදායමනේ. එතකොට ඒ වාර්ෂික ආදායම සාමාන්‍යයෙන් වැඩි නම්. එක්සැම්පල් එකකට මම ඔයගලන්ට කියන්නම් එක ගෙදරක කුඩ් තියෙනවා 4ක්. ඒ කුඩ 4ම සාමාන්‍යයෙන් අවුරුද්දකට 20000ක් වගේ හොඳ වාර්ෂික ආදායමක් ගන්න කුඩ් එකක්. සාමාන්‍යයෙන් 20000ක් කියන්නේ මෙහි බේසිකලි අවුරුද්දට දවස් 270ක් විතර වැඩ කරන කෙනෙක් ලබා ගන්න පඩියක්. ඉතින් එතකොට ඒක කැල්කියුලේට් කරලා තමයි මෙහි රජයේ කුඩ් කියන ඩොකියුමන්ට් එක දෙන්නේ. එතකොට ඒ වගේ කුඩ 4ක් වගේ තියෙනකොට ඊස් එක හැදුවාම ඊස් එක ගොඩාක් ලොකු يعني ගොඩාක් වැඩි. සාමාන්‍යයෙන් 20000 පන්නනවා. ඉතින් 15ත් පයින් වෙලාවල් තියෙනවා. 15000 20000 ඒ වගේ උඩට යන වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට ඒ ඊස් එකෙන් අපිට මොකොත් කරන්න බෑ. ඉතින් කොට ඒ ඊස් එකෙන් බෝනස් සොචාලේ, එතකොට සොස්තෙනල් රේඩිතෝ, එතකොට බෝනස් ට්‍රාන්ස්පෝර්ට්, බෝනස් ස්කෝලා, බෝනස් යුනිවර්සිටි ඔය කිසිම දෙයක් අපිට ගන්න බෑ. අපි ඉතාලියේ ඒ වගේ ඩොකියුමන්ට් එකක් හදනකොට ඒකේ සත්‍යතාවය ගොඩාක් බලන්න ඕනේ. ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් එතනදී අපිට බොරු කරන්න බෑ. අපිට මේක නෑ කියලා අපිට බොරු කරන්න බෑ. මොකද අපි ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔක්කොම රේදිතෝ කියන්නේ ඔක්කොම ආදායම් මෙහි
ඉතාලි රජයේ ලියාපදිංචි වෙලා තියෙන කම්පියුටර් සිස්ටම් එන්ටර් වෙලා තියෙන. ඉතින් අපිට ඒක වෙනස් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාලා වුණත් මේ ડોකියුමන්ට් එක හදනකොට ඊස් එක අඩු කරගන්න try කරන්න එපා. ඔයාගේ බොරු ආදායම් වාර්තා දාලා ඇත්ත දේවල් එක්ක ඔයාගේ මේ ඊස් එක හදන්න. මොකද මේ ඊස් කියන ડોකියුමන්ට් එක ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මේ ඊස් කියන ડોකියුමන්ට් එක තවත් වැදගත් වෙන තැන් මම කිහිපයක් කියන්නම්. මම මේ කිව්ව දේවල් වලට අමතරව මේ ඊස් කියන ડોකියුමන්ට් එක වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මුතුව එකක් ගන්න ගියාම එතකොට මුතුව එකක් කියලා කියන්නේ ඔයා ගයක් ගන්න ලෝන් එකක් ගන්න ගියාම මේ ඊස් කියන ડોකියුමන්ට් එක බලනවා. ඉතින් මේ ඊස් කියන ડોකියුමන්ට් එක සාමාන්‍යයෙන් ඔයාගේ වාර්ෂික ආදායම මැනගන්න ඔයාට හදාන්න ඕනේ ડોකියුමන්ට් එකක්. ඉතින් මේ ඊස් ડોකියුමන්ට් එක හැදුවා කියලා ඔයාගේ ආදායම වැඩි කියලා ඔයා රජයට කිසිම මුදලක් ගෙවන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. හැබැයි ඔයාගේ ඊස් එක අඩුයි නම් රජයෙන් ඔයාට බෝනස් දෙනවා. හැබැයි ඔයාගේ ඊස් එක වැඩි නම් ඔයා රජයට කිසිම ගාණක් ගෙවන්න ඕනේ නැහැ. හැබැයි සෙත්ත ත්‍රෙන්ත කියන්නේ වෙනස්. මම ඒක ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. ඒකයි ඊස් එකයි පටල ගන්න එපා. ඊස් කියන්නේ එකක් සෙත්ත ත්‍රෙන්ත කියන්නේ තව එකක්. එතකොට සෙත්ත ත්‍රෙන්ත වල කතාව සම්පූර්ණයෙන් වෙනස්. ඊසේ වගේ නෙවෙයි. ඉතින් ඊසේ හදන්න බය වෙන්න එපා. ඊසේ වලින් ඔයාට පුළුවන් ඔයාගේ වාර්ෂික වත්කම දැනගන්න. ඉතින් ඒක ඉතාලි රජයටත් ගොඩාක් වැදගත් වෙනවා. සමහර විට ඔයා හිතනවට වඩා අඩු ගාණක් ඉන්න පුළුවන් ඊස් එකට. එතකොට ඔයාට පුළුවන් ඔයාට ලැබෙන බෝනස් එකක් ගන්න. ඉතින් දැන් අපි බලමු ඊසේ හදන්න අවශ්‍ය වෙන ડોකියුමන්ට්ස් මොනවාද කියලා. මුලින්ම ඔයාගේ කොදිසි විස්කාලේ එහෙම නැත්නම් ඔයාගේ තෙස්සර සනිතාරිය එක. එතකොට ඔයාගේ ඉතාලි ඩෙන්ටි එක පෙරමසිත සෝජෝන් එක. පෙරමසිත සෝජෝන් එකේ රිනෝව එකෙන් කියන්නේ කොටකොලෙන්. එතකොට එහෙම නැත්නම් රිෆියුජි ඉන්නවා නම් කහකොලෙන්. ඉතින් ඔය වගේ ඔයාට ඉතාලි රජයෙන් දීලා තියෙන වැලිඩ් පර්මිට් ડોකියුමන්ට් එකෙන් ඔයාට පුළුවන් ඊස් එක හදන්න. ඉතින් මේ ඊස් හදනකොට තවත් වැදගත් වෙන දෙයක් තමයි ෆැමිලි එකකට ඊස් හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි ඔයාලගේ පදිංචියේ එහෙම නැත්නම් රෙසිඩෙන්ස් එකම ඇඩ්‍රස් එකේ එකම ගෙදර තියෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි ඔයගලන්ට එකට ඊස් එක හදන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පදිංචියේ තැන් දෙකක නම් තියෙන්නේ වෙන වෙනම තමයි ඊස් එක හදන්න වෙන්නේ. මම මේ කතා කරන්නේ ડોකියුමන්ට්ස් 2026ට. එතකොට මේ ડોකියුමන්ට්ස් 2027 වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. මේකට තව මොන හරි ඇඩ් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉතින් මම මේ කතා කරන්නේ 2026 ඊසේ හදන අයට මොනවාද අවශ්‍ය වෙන ડોකියුමන්ට්ස් කියන එක. ඉතින් මෙතනදී කුඩ් එක. අපේ කුඩ් එක ඕනේ. ඉතින් කුඩ් එක කියලා කියන්නේ අපි අපේ වාර්ෂික ආදායම සාමාන්‍යයෙන් 2026 මාර්තු වෙනකොට 2025 අවුරුද්දම අපේ වාර්ෂික ආදායම කුඩ් එක එනවා. ඉතින් ඒ කුඩ් එක ඕගලන්ට ඕගලන්ගේ වැඩ කරන තැනින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒක ඔන්ලයින් ගන්න. ඔන්ලයින් ගන්න කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බලලා ඕගලන්ට පුළුවන් ඔයාගේ කුඩ් එක ඔන්ලයින් උත් ගන්න. ඉතින් මේ කුඩ් එක අනිවාර්යෙන් වැදගත් වෙන ඊසේ හදන්න. එහෙම නැත්නම් සෙත්ත ත්‍රෙන්ත. ඔයා 2025 සෙත්ත ත්‍රෙන්ත හැදුවා නම් ඒ සෙත්ත ත්‍රෙන්ත එකෙනුත් ඔයාගේ ආදායම් වාර්තාව බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හරහත් ඔයාට පුළුවන් මේ ඊසේ එක හදන්න. ඔයා ඊස් එක හදනකොට ඔයාට තිබුණ බැංකු ගිණුම් වල ශේෂය සහ සාමාන්‍ය ශේෂය. ඉතින් ඒ ජිචින්සා මීඩියා කියන ડોකියුමන්ට් එකයි එස්රාත්තු කොන්තු කියන ડોකියුමන්ට් එකයි වැදගත් වෙනවා. ඒ ડોකියුමන්ට් එක 2024 12 වෙනි මාසේ 31 ගත් එකක් වෙන්න ඕනේ. ඉතින් 2024 අවුරුද්දේ ඔයාට බැංකු ගිණුම් ගොඩක් තිබ්බනම් එකකට වඩා තිබ්බනම් ඒ තිබිච්ච හැම බැංකු ගිණුමකම ඔයාගේ එස්රාත්තු කොන්තු එක ජිචින්සා මීඩියා එකයි අරගන්න ඕනේ. ඉතින් ඒක ඔයාට ඔන්ලයින් ගන්නත් පුළුවන්. සමහර බැංක්ස් වල ඊමේල් එකක් දාලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බැංක් එකට ගියාමත් ගන්න පුළුවන්. මම ආයෙමත් කියන්නම් මේ මම කතා කරන්නේ 2026 ඊස් එක හදන්න. ඉතින් 2026 ඊස් එක හදන්න 2024 දෙසැම්බර් 31 ගත්ත ජිචෙන්සා මීඩියා එක එස්රාත්තු කොන්තු කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඊස් එක හදනකොට අපේ වත්කම් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් එතනදී ඉතාලි රජයේ ලියාපදිංචි වත්කම් ඉදිරිපත් කරන එක හරිම වැදගත්. ඉතින් මේ ලියාපදිංචි වත්කම් වලට මොනවාද අයිති වෙන්නේ? ඔයාට ඉතාලියේ ගියක් තියෙනවා නම් ඔයා ඒ ගියේ අරන් තියෙන මුතුව එකක් හරහා නම් ඒ ડોකියුමන්ට්ස් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒත් එක්කම ඔයා මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඒ බිස්නස් එක ඉතාලි රජයේ ලියාපදිංචි බිස්නස් එකක් නම් ඒ ડોකියුමන්ට්ස් උත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයා ඉතාලියේ ජීවත් වෙන්නේ අෆිත් එකක් ගෙවලා නම් අෆිත් කොන්ට්‍රැක්ට් එකක් එක්ක ඔයා අෆිත් එකක් ගෙවනවා නම් ඔයාට පුළුවන් ඒ ડોකියුමන්ට්ස් උත් ඉදිරිපත් කරන්න. ඉතින් මෙතනදී ඔයාට අපි කලින් බැලුවාට එන ආදායම්
ඉතින් මෙතනදී ඔයාට තියෙන වියදම් වගේම ඔයාට ඉතාලියේ තියෙන වත්කම් මොනවාද කියන එක හට්ටම පැහැදිලි වෙනවා. ඉතින් ඒ දේවල් ඉදිරිපත් කරන එක හරිම වැදගත්. සාමාන්‍ය බේසික් මේ ඩොකියුමන්ට්ස් ටික තමයි ඕනේ. සාමාන්‍යයෙන් තව ඩොකියුමන්ට් එකක් ඇඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව මේ ඩොකියුමන්ට් එකක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක කෆ් එකෙන් කෆ් එකට මේ හැමදේම වෙනස් වෙනවා. ඕගලන්ට අනිත් එක කෆ් එකේ ගාස්තුත් මේ හැමදේම එක්ක වෙනස් වෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඊසේ හදන තැනක් තියෙනවා. එතන ගන්න €10යි. හැබැයි මම දන්න විදිහට සමහර කෆ් තියෙනවා €25, €30, €20 මේ වගේ ගණන් වලට ගන්න. ඉතින් ඕගලන්ට අවශ්‍ය නම් මම ඒ €10 ගන්න කෆ් එක කොහෙද තියෙන්නේ, ඇඩ්‍රස් එක, නම්බර් එක, ඒ හැමදේම ඩීටේල්ස් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඕගලන්ට පුළුවන් චෙක් කරලා ඕගොල්ලෝ කැමති නම් එතනට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන යන්න. ඒ අපොයින්ට්මන්ට් එක ගන්නකොට ඔයාට ඕනනම් ඔයාට හරියටම කන්ෆර්ම් කරගන්න ඕන නම් අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවාද කියලාත් ඕගලන්ට අහන්න පුළුවන්. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි ඔයා ඊස් එක අවුරුද්දේ කොයි කාලේ හැදුවත් ජනවාරි වෙන්න පුළුවන්, මාර්තු වෙන්න පුළුවන්, නැත්නම් ඔක්තෝබර් වෙන්න පුළුවන්. ඒ කොයි කාලේ හැදුවත් මේ ඊස් එක වැලිඩ් වෙන්නේ 2026 දෙසැම්බර් 31 වෙනකම් විතරයි. ඉතින් මම ඔයගලන්ට කලින් වගේ මම මේ කතා කරන්නේ 2026 ඊස් එකනේ. එතකොට 2026 හදන ඊස් එක 2026 අවුරුද්දේ කොයි කාලේ හැදුවත් ඊස් එක වැලිඩ් වෙන්නේ 2026 දෙසැම්බර් 31 වෙනකම් විතරයි. ඒත් එක්කම ගොඩක් අය ඊසේ කොරෙන්ති කියලා එකක් හදනවා. ඉතින් ඒ ඊසේ කොරෙන්ති කියන එක වැලිඩ් වෙන්නේ මාස 6ක් විතරයි. ඔයා ඊසේ එක හදනකොට ඉතාලියේ ලියාපදිංචි තැනකින් හදන්න. ඒක ඔයාගේ ඊසේ එකේ සත්‍යතාවය ඔප්පු කරන්න ගොඩාක් වැදගත් වෙයි. ඒත් එක්කම මේ ඊසේ එක අපිට හදන්න පුළුවන් තැන් මොනවද? අපිට පුළුවන් ඉතාලියේ ලියාපදිංචි කෆ් එකකින් හදන්න. එහෙම නැත්නම් ඔයා ඉතාලියේ සිටිසන් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ඊසේ එක ඔන්ලයින් ඇප්ලයි කරන්න තනියම. ඉතින් ඔයා ඊස් එක හදනකොට ඊසේ හදන තැන හරිම වැදගත් වෙනවා. ඉතින් ඒ තැන අනුව ඩොකියුමන්ට්ස් ටික වෙනස් වෙනවා. ඉතින් ඔයත් හරියටම කල්පනා කරලා ඔයා හදන තැනින් ඊස් එක හදන්න. ඉතින් අනිත් දේ තමයි සාමාන්‍යයෙන් හැම අවුරුද්දේම එකම තැනින් ඊස් එක හදනවා නම් ඒක ගොඩක් ලේසි. මොකද අපි එකපාර ගිහලා කෆ් එකක රෙජිස්ටර් වුණාට පස්සේ ඒගොල්ලෝ ගාව අපේ ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. ඉතින් එතනදී ඒ කෆ් එකෙන්ම ඊස් එක, ඒ වගේම සිත්තේ රෙන්තා ඒ ඩොකියුමන්ට්ස් වැඩ කරගන්න එක ලේසි. තමන්ගේ අවශ්‍ය ඩොකියුමන්ට් එකක් තියෙනවා. මොකද අපේ හැම ඩීටේල් එකක්ම ඒ කෆ් එකේ එන්ටර් වෙලා තියෙන නිසා. නැත්නම් වෙන දෙයකට නෙමෙයි. ඉතින් ඔයා අද වෙන කෆ් එකට ගිහිල්ලා ඊළඟ අවුරුද්ද වෙන කෆ් එකකට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ පහසුවට. ඉතින් අර ඔයා ඒ කෆ් එකේ රෙජිස්ටර් ක්ලියන්ට් කෙනෙක් වෙන්න ඔයාගෙන් ගන්න ඊසේ ඔයාගෙන් මේ ඩොකියුමන්ට්ස් හදන්න ගන්න ගානුනත් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා. මම ඔයගලන්ට මම වැඩ කරගන්න කෆ් එක දන්නම් පල්ලෙහින් මම වැඩ කරගන්නේ ඉතාලි තැනකින්. ඉතින් මට එතන නම් දැන් මම අවුරුදු 3ක් විතර එතනින් වැඩ කරගන්නවා. මට නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. අනිත් එක මට මේ තැන දුන්නේ මං අඳුරන අක්කා කෙනෙක්. ඉතින් ඒ අක්කත් වැඩ කරගන්නේ එතනින්. ඉතින් මම හිතනවා මට වැඩ ටික කරගන්න එතන හොඳයි කියලා. ඉතින් මම ඕගලන්ට ඒ කෆ් එක ඕගලන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම් ඩීටේල්ස් ටික. ඉතින් මම හිතනවා මං මේ වීඩියෝ එකෙන් ඕගලන්ට ගොඩාක් වැදගත් කරුණු ගොඩක් කිව්වා කියලා. ඉතින් මේ ඊසේ ගැන හරියටම නොදන්න කෙනෙක්ට මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඊසේ හදන්න බයෙන් නම් හිටියේ රජයට මොන හරි ගාණක් ගෙවන්න වෙයි කියලා බයෙන් නම් හිටියේ. බය වෙන්න එපා ඊසේ හදන්න. ඉතින් ඊසේ හදුවා කියලා ඔයා රජයට කිසිම ගාණක් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මේ තමයි ඊසේ කියන්නේ මොකක්ද? ඊසෙන් අපිට ගන්න පුළුවන් වාසිය අවාසිය මොනවද? ඊසේ හදන්න ඕනිමද? මේ හැමදේම මම ඔයගලන්ට මේ වීඩියෝ එකකින් අරගෙන ආවා. මේ සම්බන්ධව ඔයාලට මොන හරි ගැටලුවක් තිබ්බොත් මගේ මේ WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එහෙනම් ඉතින් තවත් ඔයාලට වැදගත් වෙන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye.